Welcome boys ඉතින් ඔන්න අද තියෙන Forza 5 gameplay video එකක් අරගෙන. ඉතින් අද අපි කොනිසෙ 2020 2020 කොනිසෙ ජෙස්කෝ එක හදන්න යන්නේ. ලෝකේ වේගෙන් යන කාර් එක කරන්න කියලා හිතන් ඉන්නවා මගේ ඔළුවේ. ඔළුවේ මේ ඉංග්‍රීසි ස්ටැප් එකක් දාලා අම්මඩ සවුන්ඩ් එක සුපිරි සවුන්ඩ් එකක් තියෙනවා. පට්ටම පට්ට මාත් කැමති වාහනයක් මං හිතනවා ඕගොල්ලොත් කැමති කියලා. අඩෝ ඒක ලස්සන නේ බං. අර පිටිපස්ස බලහංගෝ. අඩෝ ට්වින් ටර්බෝ බං අම්මට හෝස් පවර් නගිනවා බං. ස්ප්‍රින්ග් මොකද්ද ගන්නේ? අනේ මන් දන්නේ මං ඉතින් ඔය දාගෙන යනවා එහෙම ලොකුවට දන්නේ නැහැ. ටිකක් සමහරව දන්නා. ट्रांसमिशन එකක් තියෙනවා. ඒක තමයි රේස් ट्रांसमिशन එක 7 ස්පීඩ් දාන. අනිත් ඒවා එච්චර ලොකු මේක නෑ. 7 ස්පීඩ් එකේ ටිකක් හොඳයි කියලා හිතනවා. 7 දාම් 7 හොඳයි නේ. 7 ටත් දාගෙන යන්න. ඕකේ. එතකොටම අපි ඩිෆ් එකක් දාන්නත් ඕන රේස් ඩිෆ් එකක්. ඉතින් ඇත්තටම කියනවා නම් මේ වාහනේ නම් පට්ට බං. පට්ට කියන්නේ ඒක වෙනම ආතල්ලයක් බං. මේක යද්දි මං නිකන් ගිහිල්ලා වැළුව පොඩ්ඩක් මේක අරගත්ත ගමන් මේ ආයේ මචං නිකන් ස්ටොක් එක යනවා 400 ගන්න 500 ගන්නක් යන්නේ ටියුන් එකෙන් කොහොම හරි 500 ගන්න. ඉතින් මගේ ටියුන් එක ගෙවුවොත් එහෙම ඒක බොක ටියුන් එකක් වෙන්නේ. ඒක ඉතින් මෙලෝ එක්කුට ගන්නද දැන් ඕගලන්ට පේනවා මම ඇත්තට මෝඩඩක් කරන අර කොනිසෙක් තිබුණු පට්ටම් පට්ට රින් එක වෙනස් කරන්න යන්නේ. ඇත්තට වෙනස් කරන්නේ නැහැ බොරුවක් කිව්වේ. බලහන්කො මේ වගේ රින් එකක් වෙනස් කරනවාද බං මං නෑ. කොනිසෙක් රින් වලට ගන්න එක රින් එකක් තමයි හොසවල නෑ. ඒ පොඩ්ඩක් සයිස් එක පොඩ්ඩක් රිම් සයිස් එක වැඩි කරනවද? ඔහොම තියමු කොහොම තිබ්බම පට්ට බං. පොඩ්ඩක් පුම්බල බලමු. ඒක පේන්නේ නැහැ නේ. ඕගොල්ලන්ට පේන්නේ නැහැ නේ. එහෙනම් එච්චර මට පේන්නේ නැහැ. ඉතින් ඔච්චරයි නේ කරන්න දෙන්නේ. අඩෝ ඉවර. 37000 ගිහින් තියෙන වැඩක් නැහැ. කමන්නේ. දැයින්නේ. අපිට මිලියන් 3ක් තියෙනවා. ඕක මේ හින කාලයක් තිස්සේ. පැදපුවා. මම නෙමෙයි. ඉතින් අම්මලා දැන් තමයි පේන්නේ. හරිද? අඩෝ නෝ බං. අඩෝ රතු යකෝ මම මේ කළු පාටක් ගහනවා මේ තම්නේල් එකටත් කළු දානවා කියලා හිතන් ආයේ බං. අඩෝ ඒක බෙරිම නයිස් බං අම්මට අර කාබන් ෆයිබර් බං. දැන් මේකත් කළු දාලා ඒ රිම් එකෙත් අපි කාබන් ෆයිබර් දාමු. මෙට්ලික් එකනේ මේ මෙට්ලික් මේ පොලිෂ් එක නම් එච්චර ලොකු නෙමෙයි මෙට්ලික් එක. මේ මෙට්ලික් එකමයි කියෙන්නේ බං. ඇයි දන්නේ කැලිබර්ස් ඒත් කළු දාමු. වීදුරු ටික ඔක්කොම කළු පාට ගහලා දාමු. ඉවරයි බං වාහනේ. ඔඩෝ නීවා මේක එළියට දාද්දි නේ. උප්පරියක් බං. ඉතින් එහෙනම් අපි එළියට දාගෙන මේක සෙට් වෙමු. අම්මඩ බෝයිස් ඔන්න හයිවේ එක ගාවට ඇවිල්ලා තියෙන අපේ টොප් ස්පීඩ් බලන්න. බලහන් බං මේ ඇතුළ බලහන් මඩ. අඩෝ මේක දැක්ක ගමන් නිකන් මොකද්ද වගේ බං මේ බලහන්. අඩෝ සද්දේ සවුන්ඩ් එක බලහන් ඔය. අඩෝ ඒක තමයි මෙන්න වාහන බං. අර බුගාටි වගේ දෙමෙව්වා. හරි. ඕගොල්ලෝ බුගාටි වල කැමති ඇති. මම ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අපහාස කරන්නේ නැහැ. මම මේ කියන්නේ නෑ මගේ එච්චර ලොකු කැමැත්තක් නැහැ මට බුගාටි වලට. මචං මම මෙව්වට කැමතියි. බුගාටි නිකන් එන කැතයි බං අර පිටිපස්සෙන් අර රවුන්ඩ් රයිඩ් දාලා සිට්නස් එක. ඉතින් ඕගොල්ලෝ වාහන කමෙන්ට් කරගන්න
තව මොනවා හරි හදන්න ඕනේ වුණා. මගේ බලු ටීම් එක බලා ගන්න ඕගොල්ලෝ ඕනනම් කමෙන්ට් කරගෙන යන්න. අඩෝ මේක 500 යන්න ඕනේ නැත්තම් මම ඉවරයි ඉඳලා. මේකේ උඩරිම ගියර් 7ක් තියෙනවා. ඉතින් අපි බලමු මේක යයිද කියලා. මේකට වගේ අපිට මේක 500 අර පල්ලමේවත් 500ක් දාගත්තොත් ඇති බං. මරි 500 මේකේ ෆයින් ටියුන් එක පොඩ්ඩක් අඩු කළාම නම් 500කට වගේ යයි. දෙන්න යන්න ඕනේ 500කට අනිවාර්යයෙන්. නැත්තම් වැඩක් නෑ ඒවා. හලෝ යන්නේ නැද්ද බං? මන්න ඔරිජිනල් වාහනේ ගද්දිමත් තිබුණේ මට මතක නෑ හරියට ඒ ගාන. කොහොමද 400 ගානක් තිබ්බා කියලා 400ක්ද නෑ ඊට අඩුයි. මට මතක 400යි කියලා. අපි ආය බලමු පොඩ්ඩක් ඩ්‍රයිව් එකක් දාලා. අම්මට පොඩ්ඩක් ලැග් වෙනවා නේ. අඩෝ පොඩ්ඩක් ලැග්. කොහොමද ඩිෆ්ටිං ඩිෆ් හරිද? නෑ ඩිෆ් නෙමෙයි මේ කීබෝඩ් එකේනේ මම ප්ලේ කරන්නේ. නැත්තර මට විහිල්ලයක් එහෙම නෑ. එච්චර සල්ලි නෑ. මේ කීබෝඩ් එකෙන් තමයි කීබෝඩ් එකෙන් ලේසි. මම වීල් එකෙන් එකපාරක් ප්ලේ කරලා තියෙනවා. අර කානිවල් වලගේ එහෙම තියෙන අර කොළඹ එහෙමත් තියෙනවා. එකපාරක් ප්ලේ කරලා තියෙනවා. ඒකෙන් නම් පට්ටම් මේ ලේසි බං. හැබැයි ඩ්‍රිෆ්ට් කරන්න පට්ටම අමාරුයි බං. අඩෝ මේකේ අද්දිවම් වලහන් එක විදිනා නේ බං ඈ. අඩෝ සිරාගනේ බං. 500 තමයි ටාගට් එක ආය කමන්නේ 480 ගානකට ගියානේ. ඒ ඇති ඒක. මං හිතන්නේ මේක යන්නේ 300කටද මං හරියටම බලලා කියන්නම්. ඉතින් ඇත්තටම කියනවා නම් මේ කොනිසෙක් ජෙස්කෝ 2020 හදපුවා තියෙන්නේ ලෝකෙට ටිකයි. එහෙම ගොඩක් නෑ දැන් ඔය BMW වගේ එහෙම ගොඩක් නෑ. සීමිතයි. ඔක සීමිතයි. හාරසි 84 තමයි. ඉතින් ඕගොල්ලෝ අර කිව්වත් ඔය කමෙන්ට් කරගෙන යන්න තව මොනවා හරි ඕන වාහන තියෙනවනම් ගියමු ඔය. අම්මර 491යි 90යි. 490ක් ගියා. තව 10ක් තිබ්බනම් ඇතිද? 490ට ඔස් ස්පීඩ් එක. টොප් ස්පීඩ් එක. වචනත් නැහැ. සතුට බං. අඩ. සතුටුයි ඈ. අඩ මං හිතුවේ නෑ බං. මං මේ වීඩියෝ එක කලින් රෙකෝඩ් කළා. කියන්නේ වීඩියෝ එක බැලුවා. හරිද? ඒකේ ඌ 700 ගන්නට ගියා. ඉතින් මට පුකේ අමාරුවක් ආවා. ඉතින් මටත් 700 ගන්න හදාගන්න. කොහමද ඩ්‍රිෆ්ටින් ඈ? උපිරියන් හරිනේ පුකේ. ඌව වෙනම කතා හරිද? පොඩ දාන්නානේ ඉතින්. රගන්න ගියාම පොඩ්ඩක් කියලා වෙනවා. අඩෝ ඇතුළ බලන්න. මොකද මම කිව්වේ ඌ 700 ගන්නට ගියා හරිද YouTube එකෙන්. එච්චර මට කරන්න බෑ. මං ඉතින් ඔය මගේ ගොබ්බ ටියුන් එක ගහලා දෙනවා. අවුලන්නේ 500 490කටවත් යනවනේ කමන්නේ කියලා. කමන්නේ. අඩෝ නේ බන්නේ ෆීඩින් එක එනවා නේ බයික් පාට. අඩෝ හැප්පුණාම හොඳ වෙලාවට හැප්පුන්නේ නැහැ. ඉතින් හැප්පෙන්නේ නැතුව ගියයි. අඩෝ ඒකට කුපිරියක් බං. මම මේ දැන් ප්ලේ කරන්නේ මගේ කන්සෝල් එකකින් Xbox නෙමෙයි. නිකන් අර normal Logitech ලද Logitech. ඒකෙන් ප්ලේ කරන්නේ. Logitech Fantic බං Logitech ලා කන්ට්‍රෝල්. ආයි මට බන්නේ උඹට. ඔහොමද ඩිෆ්ටිං ඉතින් එහෙනම් ඔහොම තමයි අද වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔය වාහනයක. ඉතින් එහෙනම් අදට ගිහින්නම් බයි. This is not a dream.